ලංකාවේ මේ ආපදා තත්ත්වයක් ඇවිල්ලා තියෙනවානේ. ඒ කියන්නේ වැසි සහ නායෑම් වැසි නිසා ඇතිවෙන ස්වභාවික ආපදා කියලා තමයි ඕවා මේ ගන්න පුළුවන්. වැස්ස ඊට පස්සේ ගම් වතුර නායෑම් සුළි කුණාටු මූදේ ඇතිවෙන තත්ත්වයක්. ඒකට හේතුව තමයි ගිනිකොන දෙසින් මේ අවපීඩන තත්ත්වයන් නිර්මාණය කරලා තියෙන වායු ගොඩේට. ඒක රට අභ්‍යන්තරයට ඇවිල්ලා මේ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා වෙනකොට. ඊට පස්සේ දැන් ඔයකේ මේ මම දැන් අද බැලුවා මේ එකක් මේ නිවුස් කරනකොට අපේ දැනට 37 දෙනෙක් මැරිලා තියෙනවා. ඒ මිනිස්සු මොකක් කරේ නායකයින් හරි අවසානටම මේ ඇලකට වෑන් එකක් පෙරදිලා 3 දෙනෙක් මැරිලා එතන. ඊට පස්සේ ඔක්කොම 37යි 14 දෙනෙක් අතුරුදහන් වෙලා තියෙනවා. ලංකාව පුරා දැනට සිදුවීම් 170ක් විතර වාර්තා වෙලා තියෙනවා මේ අයහපත් කාලුගුණ තත්ත්වයත් එක්ක ඇතිවෙච්ච මේ ගැටලු ටිකනේ. ගැටලු ගැන එක මොනවා හරි සිදුවීම්. ඒතර මුලින්ම මේ වැසි නිසා ඇතිවෙච්ච නායෑම් ගම් වතුර වැනි තත්ත්වත් එක්ක ජීවිතක්ෂයට පත් වුණු සියලු දෙනාටම නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. rest in peace. රජයේ පැත්තෙන් ඒ කට්ටියන්ට ඒ කට්ටියන්ගේ පවුල් වලට වෙන්න ඕන දේ ටික අනිවාර්යෙන් වෙයි. මොකද ජනාධිපතිවරයා මේ අද කැඳවලා තිබ්බ පක්ෂ නායකවරු. ඔව් ජනාධිපති මේ පක්ෂ නායකවරුයි මේ ඔය එක සංගමනාල මේවා තියෙන්නේ දෙපාර්තමේන්තුව එකේ. ඒක අපදාලා බලන්න ඔක්කොම අද පාර්ලිමේන්තු එකේ ලොකු ඩිස්කෂන් එකක් ගෙන් තියෙනවා. සාකච්ඡා කරලා තියෙනවා මොකද මේකට ගන්න පුළුවන් තත්ත්වය මොකද කියලා. ඊට පස්සේ තව වැදගත්ම දේවල් ටිකක් කියන්න තියෙන්නේ මේ අදහවස 5:05 විතර පස්සේ ගොඩක් වර්ෂාව වැඩි වෙනවා කියලා මේ පළවන විද්‍යා දෙපාර්තමේන්තුව කියලා තියෙනවා. ඒ හින්දා ඉතින් හවසට පොඩ්ඩක් එළියට ඉන්න එපා කියලා තමයි අපේ යාළුවන්ට අපිට කියන්න දෙන්නේ. මොකද නැත්තම් මචං මෙහෙමයි ওই සීන් එක වෙන්නේ. දැන් ඔය වෑන් එකක් අය මොකක් කරේ ඇලකට පෙරලා ඉවනේ. වෙන්නේ බං මිනිස්සු මේ බලන්න යනවා. ඔව් ඔව් මේ ලංකාවේ මිනිස්සුගේ හැටිනේ මොකක් හරි ආපදා ගම් වතුර ගම්මාව බලන්න යනවා. ඒ කියන්නේ වතුර වැටෙන එක බලන එක තමයි ඒ කට්ටියන්ගේ ආතල්ලයක් ගන්නවා. ඊට පස්සේ ඉතින් ඇත්තටම මේ වෙලාවේ මම හිතන විදිහට මේ අත්‍යවශ්‍යම නැත්තම් ඒ ගමන නොයා ඉන්න එක තමයි සුදුසුම දේ. මොකද තමන්ගේ ගෙදරට වෙලා ගෙදර ආරක්ෂිත නැත්තම් රජයේ සුරක්ෂිත මධ්‍යස්ථාන 32ක් මේ වෙනකොට මචං ආරම්භ කරලා. හරිද? එතකොට ඒ වගේ තැනකට හරි යොමු වෙලා ඊට පස්සේ අලුත් නම්බරයක් අන්වා දුන්නා නේද? 17 නෑ 117 කියන්නේ වෙන එකක් නේ. 117 කියලා නම්බරයක් හඳුන්වලා දීලා තියෙනවා. ඒකට කෝල් එකක් දෙන්න පුළුවන්. නැත්තම් ග්‍රාම නිලධාරී කෙනෙක්ටම ඒ ගමේ ඉන්න රජයට සම්බන්ධ කෙනෙක්ට කතා කරලා දැන් ඔය අපදා කළමනාකරන දෙපාර්තමේන්තුවේ හැමතැනම මේවා තියෙනවා. කට්ටිය ඉන්නවා. මධ්‍යස්ථාන තියෙනවනේ. ඒ කියන්නේ මේ කට්ටිය දැන් නිවේදන නිකුත් කරලා තියෙනවා අර මුළු ඉස්සර නිවේදන නිකුත් කරන්නේ එක එක ප්‍රදේශයකටනේ. මේ පාර අර මැප් එකේ තියෙන මුළු ලංකාවටම රතු නිවේදන. ලංකාවම රතු පාටින් තමයි මේ මැප් එකේ රතු නිවේදන නෙවෙයි. ලංකාවම රතු පාටින් කියන්නේ අවදානම් කළා. මාන කේස් එකක් නේ. ඔව් ඒ කරන දේ නෑ. ඊට පස්සේ දැන් මේ බදුල්ල, නුවරඑළිය, නුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මොනරාගල ඒ ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස කීපයකටම රතු නිවේදන නිකුත් කරලා තියෙනවා මේ තත්ත්වය බරපතලයකට. ඒනවා ගොඩක්ම මේ කඳු ආශ්‍රිත ජීවත් වෙන කට්ටියට ගොඩක් අවදානම්. ඒක දැන් මේ ආපදා කළමනාකරන දෙපාර්තමේන්තුවේ අද මේ ඉන්ටර්විව් එක ගෙනලා කතා කරන එකක් මම අහුවා. ඒ කට්ටිය කියනවා දැන් මෙහෙම දැන් මේ කලින් මෙහෙම වර්ෂාවක් ඇති වෙන ප්‍රශ්නේ අද දැන් ඉස්සර කාලවල විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කිව්වොත් අද වහිනවා කිව්වොත් උඩේ අරන් යන්නේ නැහැ නේ. ඔව්. එහෙම සීන් නැහැ නේ තිබ්බේ ඉස්සර. මතකයිනේ. වහින්නේ නැහැ කිව්වොත් අනිවාර්යෙන් උඩේ අරන් යන්න වහිනවා. ඒ කියන්නේ අවුලක් තිබ්බනේ. පොඩි බාධා කිරීමක් කරන්නද? කුඩේ සීන් එක මම කුඩේ අරන් යන්න හේතුවක් තියෙනවා. නැති වෙනවා. කුඩේ නැති වෙනවා හෝ කුඩේ අමතක වෙනවා ඊට පස්සේ අම්මා වහිනවා. ඒක නිසා කුඩේ අරන් යන්නේ නැහැ. ඇස්සේ දෙමුණක් තවන්නේ නැහැ කුඩේ ඕනේ නැහැ. ඒ සමහර වෙලාවට කුඩේ අරන් ගිල්ලව තිබන්න බැරි ඉඳා කියන්නේ. ඒ වගේ නෑ. අනික කරදරයි. ඒක නිසා. ඔව් ඊට පස්සේ එහෙම ටිකක් තියෙනවා දැන්. මම කියන්නේ ඒක නෙවෙයි. දැන් මේක හදිස්සියේ අද හෙට වහිනවා කියලා කියන්නේ මේක දවස් කිහිපයකට කලින් මේ කට්ටිය හඳුනාගෙන දවස් කිහිපයකට කලින් දැනුම් දීමක් කරලා දිනවා මෙන්න මෙහෙම කැළඹීමක් තියෙනවා. මොකක් හරි මේ සුළුකුම් වර්ෂාවක් ඇති වෙන්න පුළුවන්. ඒකට ප්‍රවේශම් වෙන්න විස්තරේ කලින් කියලා දෙනවා දවස් 4කට 5කට විතර කලින්.
හොඳයි නේ එහෙම. ඔව් මේ මිනිස්සු දැන් අර රතු නිවේදන නිකුත් කරපේවා තියෙන්නේ ප්‍රාදේශීය. ඒකට ඒවා යන්නේ මේ පොලිසිය හරහා ග්‍රාමීය කමිටුව හරහා ප්‍රාදේශීය ලේකම් හරහා එහෙමනේ ආපදා කළමනා දෙපාර්තමේන්තුවෙන් තීරණය කරනවා. ඊට පස්සේ ඒ කට්ටිය අර පල්ලෙහා කමිටුව වලට කියනවා පොලිසියට කියනවා ප්‍රාදේශීය ලේකම්ට කියනවා. ඊට පස්සේ ඒ කට්ටියනේ ග්‍රාම නිලධාරීට හරි මොකක් හරි කරන සිස්ටම් එක යන්නේ. ඔව්. එතකොට මේ මිනිස්සු සමහර කට්ටිය ඉන්නවනේ දැන් නිවේදන නිකුත් කරලා තියෙනවනේ. දැන් හිතන්නකෝ අපේ ගෙදර පින්න හරි මොකක් හරි කඳු කඩ මොකක් හරි හානියක් තියෙනවා කියලා. ඒ කට්ටියට දැනුම් දුන්නාට පස්සේ ඒ කට්ටිය අයින් වෙන්නේ නැතුව ඉන්නවා. එහෙම කේස් එකක් කිව්වේ බඳුල්ලේ නේද? ඔව්. ඉතින් ඒ කියන්නේ මේ ගාණන් ගන්න නැති කේස් එකක් තමයි තියෙන්නේ. තියෙන මේ බඳුල්ලේ මචං බඳුල්ල හාලියල කම් දෙකටිය පස්සර මීගාගවල ඌව පරණකම් වැඩි මට. ඔය සෙට් එකටම මේ අවදානම් තත්ත්වයක් තමයි නිකුත් කරලා කියන්නේ. අයින් වෙන්න කිව්වට පස්සේ සමහර කිහිප දෙනෙක් සමහරම නෙවෙයි. කිහිප දෙනෙක් ඉන්නවලු යන්නේ නැතුව. ඒකට ඒ කට්ටියටත් කියන්න දෙන්න ඉතින් හරි විදියට ඒක ආරක්ෂා වෙන්න. තමන්ගේ ආරක්ෂාව තමන් සලසගන්න එක තමයි හොඳම. නෑ තමන්ගේ ආරක්ෂාව තමන්ට සලසගන්න බෑ කියලා හිතන නිසානේ මචං රජයෙන් මිනිස්සුන්ගේ ජීවිත ගැන හිතලානේ එයාලා ඉවත් වෙන්න කියන්නේ. අනිවාර්යයෙන්. මොකද ඒ කට්ටිය ගෙදරින් ගියාම මොකද ගේ අල්ලගන්න නෙමෙයිනේ. එතකොට ඒ වගේ දෙයක්වත් තේරුම් ගන්න බැරි මොකද මං ඉස්කෝලේ උගන්වනවානේ. පාසලේදී ශිෂ්‍යත්වයට උගන්වනවා. සාමාන්‍ය පිළිදු උගන්වනවා. භූගෝල විද්‍යාව ඉගෙන ගත්තා නම් ඒකෙදි උගන්වනවා මෙන්න මේ ස්වභාවික ආපදා කියන්නේ මොනවද? මේවා ඇති වෙන්නේ කොහොමද? මේවට ගන්න ඕන ක්‍රියාමාර්ග මොකක්ද කියන දේ අපිට උගන්වලා දෙනවා. මේ පත්තරේ දානවා, ටීවී එක යනවා, සමාජ මාධ්‍ය වල යනවා. ඔය හැමදේම මොහොම තත්ත්වයක් තියෙද්දි අර වගේ මිනිස්සුත් ඉන්නවා. කියන වැස්ස බලන්න යන මිනිස්සු ඉන්නවා. මාළු බලන්න යන මිනිස්සු ඉන්නවා. මාළු අල්ලන්න යන මිනිස්සු ඉන්නවා. ගඟේ එන පොල් ටික ගන්න යන මිනිස්සු ඉන්නවා. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. ඉතින් ජීවිතේ YouTube කරනුම් ගිහලා බ්ලොග් කරන්නේ. බ්ලොග් කරනවා. නරකයි මේකයි. මේ වෙලාවේ හොඳම දේ තමයි ගෙදරට වෙලා පාඩුවේ ටීවී එකක් වෙන දෙයක් බලාගෙන ගෙදර ආරක්ෂිත නම් ගෙදර පරිසරය ආරක්ෂිත නම් අනාරක්ෂිතයි කියලා රජයෙන් නිවේදනය කළා නැත්තම් ගෙදරට වෙලා ඉන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. ලියා වැස්සෙල් ඉඩ වෙලා දෙල්ස්තෙන්නේ. ඒ ලෙවල් කල් දාලා මම අකමැති කතා කරලා ඉතින් අකමැතුනේ කතා කරලා ඒ ලෙවල් කල් දාලා. ඒ ලෙවල් කල් දාලා මේ නැගෙනහිර ඉස්කෝලේ වහලා දවස් ගානකට. ඕවර ගිනි කොන නිසා ඔය පැත්තෙන් තමයි මම නැගෙනහිර ඔය කෑල්ල ලංකාසිතේ ඉදින් ඔය කෑල්ලන්. එතකොට මේ අද හවසට සුලිකුණාටුවක් එන්න දින අවදානමකුත් තියනවා කියලා කාලගුණ විද්‍යාර්ථී දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් දීලා දෙනවා කියන්නේ. සුළඟේ වේගය පොඩ්ඩක් වැඩි වෙයි සාමාන්‍ය විදිහට වඩා කියලා. මොනවද තව එකක් කියන්නේ? මුහුද යන්නේ මම ඒ දවස්වල. දැන් මුහුදු කතාවෙත් අර වගේ තමයි කතාව තියෙන්නේ. හැබැයි දීවරක නෑ අපිට මේ මුහුද පුරුදුයි. අපි යනවා එහෙලා මොනවද කියන්නේ ඔය තමයි කියන්නේ කටි කියන්නේ දැන් අර මෙහෙම කැරගෙනවනේ මුලද ඔව් කැරගෙනකොට මුහුදේ වතුර මේ සුනාමි පොඩි සුනාමි තත්ත්වයකට එන්න තියෙන ඉඩකඩ කියලා කියන්නේ කොහෙද ජාව සුමාත්‍රා නෙමෙයි කොහෙද භූමිකම්පාවක් කියලා එනවා නේද ඊට පරිමාව 6.3ක් කොහෙද නැහැ දැක්කේ නේ ඊට පස්සේ තව එකක් කියන්න තියෙනවා අර මේ හවස වැඩ ඉරලා ගෙදර යන කට්ටිය කෝච්චි වල යන්න ඉන්නවා නම් පොඩ්ඩක් හොයලා බලන්න මේ දුම්රිය වැඩ කරන්නේ නැහැ ගොහක් කිහිපයක්. උඩරට කෝච්චිය 60 වලට විතරයි යන්නේ කිව්වා. නයිට් මේල් එක යන්නේ මඩගලපේ මහවට විතරක් වගේ යන කතාවක් තමයි කිව්වේ මට චුට්ටක්. ඒක පොඩ්ඩක් හොයලා බලලා පාරට වහින්න අපි තමයි කියන්න තියෙන්නේ. ඇප් එකක් තියෙනවානේ දුම්රිය එකකින් අල්ල අප්ඩේට් එක දෙනවානේ ලයිව් ඇප් එක තියෙනවා. අන්න ඒක දාගත්තා නම් ඒ රේල් තියෙන එක කොහොම තියෙනවා. ඊට පස්සේ මේ හොඳ වැඩේ මොකද අපි දැදුරුවේ අහන්දරට ඔක්කොම මැරලා උපරිම 12 මැරලානේ උපරිමයට මැරලා ඊට පස්සේ එයාලා කියන්නේ මේ අර කඩායෑමේ එකක් කොටත් එන්න ඉඩ තියෙයි සමහරට පොඩ්ඩක් පරිස්සම් වෙන්න කියලා කියනවා වගා බිම් වලට හානි වෙච්චට රජයෙන් ක්‍රියාමාර්ග ගන්නවා කියලාත් කියලා තියෙනවා දැදුරුව ආශ්‍රිතව ඉදිරි පැය කිහිපේ අධි ගම් වතුර තත්ත්වයක් ඇති විය හැකි බව ඔව් ඔන්න කේස් එක. මේ දිස්ත්‍රික්ක 7කට මචං රතු නිවේදන ආරම්භ දිස්ත්‍රික්ක 7ක මේ අර ප්‍රාදේශීය ලේකම් කොටස් කීපයකට විශේෂයෙන්ම රතු නිවේදන දාලා තියෙනවා. ඒ කට්ටිය අර අවදානම ඉෂ්ට කරගන්න පුළුවන් නේ සාමාන්‍යයෙන් ඒ කට්ටියට කඳු කඩා වැටීම. නායම් ආපදා තත්ත්වයක් තමයි මේවා කරලා තියෙන්නේ. කොහොම හරි ඉතින් කියන්න තියෙන්නේ මේ පරිස්සම් ගන්න කියන එක තමයි නේ. මේක මේ මට හිතනවා මේ තියෙනවා එල්නිනෝ ලානිනෝ කියලා සින්න. නන්ද. ඕකෙදි වෙන්නේ මේ
මට දැන් හරියටම 100% සංකල්පය මතක නැහැ. මේක දන්න කෙනෙක් ඉන්නවනම් පැහැදිලි කරොත් හොඳයි. හරිද? මම කෙටියෙන් කියන්නම් මට මතක විදිහට ලෝකෙ මචං අර කාලයකට දැන් වහින බැඳි තියෙනවානේ. වහින බැඳි පායන බැඳි. ওই දෙකම වෙනස් වෙනවා. ඒ කියන්නේ වහින් නැති බැඳි වලට මේ කාලෙට වහින් නැත්තම් නේ දැන් මේ දෙසැම්බර් නොවැම්බර් දෙසැම්බර් ඔක්තෝබර් වල වහින් නැහැ කියලා හිතන්නකො. ඉස්සර ලංකාවට වැස්සේ නැහැ. හැබැයි මේ වෙනකොට අධික ලෙස වහිනවා. ඊට පස්සේ අපි ගමුකෝ ළඟම රට ඉන්දියාවනේ. ඉන්දියාවත් නේ ලෝකේ වෙන අර්ධද්වීප ඒවා තියෙන්නේ. යුරෝපේ හරි කොහේ හරි. ඒ රටකට මේ කාලවල මේ ඉස්සර වහලා තියෙනවා හොඳට. හැබැයි ඒක දැන් පායනවා. ඔන්න ඔයගේ සීන් එක මචං. අර තත්ත්ව දෙක වෙනස් වෙනවා. කියන්නේ කාලගුණයේ දේශගුණයේ කාලගුණයේ කියන දේ මේ නිතර වෙනස් වෙනවා. දවසින් දවස පුරවතන. හැබැයි දේශගුණයක් මචං වෙනස් වෙන අවුරුදු 30ක් විතර. 30කින් පස්සේ තමයි දේශගුණ තත්ත්ව තීරණය කරන්නේ. විදුලිය බිඳ වැටීමුත් වෙලා තියෙනවා. වෙනවාදී ආයෙ කරන්න නැති දෙයක් දන්නේ නැහැ. ලයිට් කපයිද දන්නේ නැහැ නේ. නෑ මේකට විනාශයි. මේවනම් මේ සුළු දේවල් එක දේවල් වෙනවා. ඉතින් අනිත් එක මේ දැන් මේ තත්ත්වේ පහව ගියාමත් අර පිරිසිදු කීම් කරලා ඊට පස්සේ එන ගැළු ටික තියෙනවා. ලෙඩ රෝග. ඔව්. පාචනීය කොලරා ඔය වගේ ඔය සෙට් එක වෙනවා. ඊට පස්සේ මදුරු ඩෙන්ගු මදුරු වෙනවා. මැලේරියා. ඔන්න ඕවත් ඉතින් මගහරවා ගන්න මේ බුද්ධියත්ම කටයුතු කරන්න ඕනේ. වැඩ පිළිවෙලක් කොහොමත් හැදෙයි නේද? වැඩ පිළිවෙලක් ඒ කියන්නේ හැදෙයි කියන්නේ ඒකට හැදෙයි මේ ගම් වතුර තත්ත්වයට අදාළ වැඩ පිළිවෙල නම් මේ දැන්ට මේ හැදීගෙන යනවා. මොකද මිනිස්සුන්ට කඳවුරු ඒ කට්ටියට ඉන්න කට්ටියට කෑම දෙනවා. අනිත් ඒවා විශේෂයෙන් මේ ත්‍රිවිධ හමුදාවට ස්තුති කරනවා. මේ වෙලාවේ සෑහෙන කීමක් දෙනවා. අවුව වැස්ස දාලා නැහැ. මේ මිනිස්සුන් කියපුවා මේ මිනිස්සුන්ගේ වැඩේ කරනවා. ඒක රෙස්පෙක්ට් එකකින් මේ කොහොමද කියන්න දෙන්නේ ඉතින් පරිස්සමෙන් ඉඳපල්ලා. මේ ගෙයින් එළියට වහින්න නැතුව හදිස්සියක් වුණොත් අර නම්බරේ 114 නේ 114 කෝල්ලයක් දෙන්න. පරිස්සමෙන් මේ ඉක්මනට ඉවරයි. තව දවස් කීපයක් කරලා ඉවරයි. බය වෙන්න එපා.